වෙල්කම් බැක් ටු මයි YouTube channel. එලිෆන්ට් හවුස් එකේ මෙන්න මේ රේන්ජ් එකේ අයිස්ක්‍රීම් කොහොමද කියලා බලමුද? මුලින්ම මම try කරේ කිතල් හකුරු අයිස්ක්‍රීම් එක. මේක රුපියල් 700ක් වුණා. මේක මිලිලීටර් 900ක් තමයි තිබුණේ. මේ හැම ප්‍රොඩක්ට් එකකටම යාළගේ ස්ටෝරි එකත් එක්ක ලස්සන පැකේජින් එකක් තියෙනවා. අයිස්ක්‍රීම් එක ගැන කියනවා නම් මේක හොඳ කිරි රස එන අයිස්ක්‍රීම් එකක්. ඒකට කිතුල් පැණි දාලා තිබ්බ තැන් වලින් උඩ හරියනම් කිතුල් පැණි ගොඩක් තිබුණේ නැහැ. පොඩ්ඩක් යටට යද්දි නම් කිතුල් පැණි ටිකක් තිබුණා. හැබැයි මේ ප්‍රොඩක්ට් එක නම් මගේ හිතට අල්ලලා ගියේ නෑ. මේකට මම දෙනවා 10න් 6ක් විතර. මේක නම් මාර පෙරලියක් කරපු අයිස්ක්‍රීම් එකක් ළමයි. මොකද අපි හැමතිස්සෙම හිතන්නේ අයිස්ක්‍රීම් එකක් නම් පැණි රස වෙන්න ඕනේ කියලා. හැබැයි අයිස්ක්‍රීම් එකක් පැණි රස නොවි ඇඹුල් රස වුණාම කොච්චර රසද කියලා බලන්න පුළුවන් මෙන්න මේ ප්‍රොඩක්ට් එක try කරොත්. එලිෆන්ට් හවුස් එකේ මං ආස්ම අයිස්ක්‍රීම් එක තමයි මේක. කිරි රස අයිස්ක්‍රීම් එකකට ෆැෂන් ඇටයි පැෂන් සිරප් එකයි දාලා තියෙනවා. මේකෙන් ළමයි පැෂන් එකේ ෆ්ලේවර් එක වගේම ටේස්ට් එක හොඳට එනවා. කලින් වගේ නෙමෙයි මේකට ෆැෂන් සිරප් එක හොඳට දාලා තිබ්බා. ඒ වගේම මේක චුට්ටක් ලාවට දිය වෙන්න ඇරලා කද්දිනම් මරු ළමයි. වෙනසකටත් එක්ක ඇඹුල් රස අයිස්ක්‍රීම් එකක් කන්න ආසයි නම් මේක try කරලා බලන්න ළමයි. මේක මරු. මම නම් මේකට දෙනවා ලකුණු 10න් 8ක්. මේකත් රුපියල් 790ක් වුණා. මේකත් එලිෆන්ට් හවුස් එකේ ටිකක් වෙනස්ම විදිහ අයිස්ක්‍රීම් එකක්. මොකද ළමයි වල කවදා හරි හිතලා බලලා තියෙනවද අයිස්ක්‍රීම් එකත් එක්ක මිරිස් කෑවොත් කොහොමද කියලා. ඒ කියන්නේ මේ අයිස්ක්‍රීම් එකේ කෑලි මිරිස් ඉන්ක්ලූඩ් වෙනවා. මේකේ නම pineapple and chilies. මේකත් හොඳට කිරි රස වෙන අයිස්ක්‍රීම් එකක්. මේකේ අන්නාසි සිරප් එකක් දාලා තිබ්බා. ඒකේ මෙන්න මේ වගේ චූටි කෑලි මිරිස් දාලා තිබුණා. හැබැයි හිතන තරම් ලොකුවට මේ සිරප් එක දාලා තිබුණේ නැහැ. චුට්ටක් අයිස්ක්‍රීම් එක යටට යද්දි නම් පයිනැපල් සිරප් එක තිබුණා. මේ අයිස්ක්‍රීම් එක අන්නාසි කෑලි හැපෙන අයිස්ක්‍රීම් එකක්. මේකට මට රුපියල් 790ක් ගියා. මම මේකට දෙනවා 10න් 7ක් විතර. ඉතින් ඔයාලත් මේ අයිස්ක්‍රීම් try කරලා තියෙනවා නම් ඔයාලගේ එක්ස්පීරියන්ස් එකත් කමෙන්ට් කරන් යන්න. නම් ගිහින් එන්නම්. bye.